සීගිරි ලලනාව කළු වුණාලු. ඔයා ලලනාව දැකලා තියෙනවද? ලස්සන එක්කෙනෙක් ඉන්නේ ගෑන් ළමෙක් දෙන්නෙක් ඉන්නවනේ. ඒක මන් දන්නේ නැහැ. හරි. ඔබට මේ ඒ ලලනාව කළු වෙලා. ඒ කියන්නේ ලලනාවගේ තැන් තැන් වල ඩාර්ක් ඩොට්ස් ඇවිල්ලා. මොනවද ගාන්නේ? ෆෙයරන් නෑ එහෙම ගන්න නෑ. හරි. මේ සාමාන්‍යයෙන් බබා මේ ඕක හැදලා තියෙන්නේ මෙහෙමයි. ඒක මරු හරිද? දැන් අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මොකද තාක්ෂණේ නැහැ අතන. තාක්ෂණේ නැති හින්දා අර ඉතාලියෙන් මං අහලා තියෙන කතාවේ ඉතාලියෙන් චිත්‍ර ශිල්පියෝ වගේක් ඇවිල්ලා ඒක චෙක් කරන්න. එයාලා චෙක් කරලා එයාලා දීප මේ පෞරාණික ද්‍රාවණයක් ගහලා එහෙමයි කියලා තියෙන්නේ. පෞරාණික ද්‍රාවණයක් ගහලා නැවත සීගිරි ලලනාව සුදු කරාලු. කියන්නේ පාට අයින් කරාලු. කළු පාට අයින් කරාලු. රතු පාට එහෙම තිබ්බේ කළු පාට වෙලා. හරි. පස්සේ කාලේ හොයා ගන්නවා මේ ඔය සීගිරි ලලනාව අඳින්න පාවිච්චි කරලා තිනවා මේ ලෙඩ් කාබනේට් වගේ කට්ටිය. හරි. ලෙඩ් මේ ලෙඩ් තියෙනවනේ මේ ලෙඩ් එක වායුගෝලීය දූෂණයත් එක්කම මේ වායුගෝලයක තියෙන සල්පර්. හරි. මේ සල්පත් එක්ක එකතු වෙලා හදා ගන්නවා ලෙඩ් සල්ෆයිඩ්. මෙන්න මේක කළු පාටයි. මේ ලෙඩ් සල්ෆයිඩ් කළු පාටයි. හරිද? දැන් මරු වැඩේ මේක. පෞරාණික ද්‍රාවණයක් ගාලා මෙයාලා මොකද කරලා තින්නේ මේකට? හරි. මේ කෙලිම ලෙඩ් සල්ෆේට් බවට පත් කරනවා. මේකට පාටක් නෑ අවරණයි. හරි. ලෙඩ් සල්ෆේට් බවට පත් කරනවා. වැඩේ ෂේප් නේ. හරි. ගාන ඉතින් ලොකු ගාන ගන්න ඇති අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද ඒක තමයි එයාගේ දක්ෂතාවය. එයා මොකද කරලා තින්නේ? එයා මේක ගාලා තින්නේ H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හන්දිය කඩෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බදලා ගත්තා අරන් ගෑවා. කරන්න දෙයක් නැහැ. ලොකු ගානක් ගන්නවා. ඒක එයාගේ දක්ෂතාවය. එයාගේ අත්දැකීම. හරි. අපි දන්න තින්දනේ අපිට ඒක හොයාගන්න බැරි උනේ. හරි. දැන් අපි දන්නවා. දැන් කළු වුණාම ගන්නවා. එච්චරයි. නෑ එහෙම ගන්න නෑ. දැන් මේ වගේ ප්‍රොටෙක්ටර් එකක් ගහලා තින්න ආයේ කළු වෙන්නේ නෑ ඒගොල්ලෝ. හරිද? ඔයගොල්ලෝ ගිහලා ගන්න යන්න එපා. කොහොම හරි මේ සීගිරි ලලනාව කළු වෙන එකකින් බේර ගන්න පුළුවන් එයාලට මෙන්න මේක හින්දා.